ආයුබෝවන් 2026 6වෙනි මාසේ 5 වන දින දවසේ ලග්න පලාපලය ඉර උදාව 5:53ට දවසේ රාහු කාලය ගත්තහම 10:35 සිට 12:09 දක්වා උදේ සහ රාත්‍රී දෙකටම රාහු කාලය දෙනවා. ඒ අනුව අපි දැන් දවසේ අනිකුත් ලග්නවල සම්බන්ධව පැහැදිලි කිරීම කරගමු. මුලින් ඔබ මතක තියාගන්න දවසට අධිපති නැකත් ග්‍රහතුමා අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. සුවන නැකත සඳු කියන ග්‍රහයාට අයිති. ඉතින් මේ චන්ද්‍ර කියන ග්‍රහයා ඔයාගේම තියෙන ලග්නයේ තියෙන කෙනෙක්ගේ වෙනත් ස්ථානයක තියෙන්න පුළුවන්, ඔබගේ වෙනත් ස්ථානයක තියෙන්න පුළුවන්. එම නිසා එකම ලග්නයේ තියෙන කීප දෙනෙක් අතර ලග්න පලාපලය වෙනස් වෙනවා. ඔබගේම ලග්න පලාපලය ඔබට නිවැරදිව බලා ගන්න ආකාරය මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. අපි මුලින් බලමු ලග්න 12ටම මුලින් කියන්නම් ජය අංකය සහ සුබ වර්ණය. මේෂ ලග්නය ජය අංකය අංක 3, සුබ වර්ණය කහ පැහැති වර්ණය. වෘෂභ ලග්නය අංක 6, සුදු පැහැති වර්ණය. මිථුන ලග්නය අංක 5, කොළ පැහැති වර්ණය. කටක ලග්නය අංක 2, රිදී පැහැති වර්ණය. සිංහ ලග්නය අංක 1, රන්වන් පැහැති වර්ණය. කන්‍යා ලග්නය අංක 5, ලාකුල පැහැති වර්ණය. තුලා ලග්නය අංක 6, ක්‍රීම් පැහැති වර්ණය. වෘශ්චික ලග්නය අංක 9, රතු පැහැති වර්ණය. ධනු ලග්නය අංක 3, තැඹිලි පැහැති වර්ණය. මකර ලග්නය අංක 8, නිල් පැහැති වර්ණය. කුම්භ ලග්නය අංක 8, තද නිල් පැහැති වර්ණය. මීන ලග්නය අංක 3, කහ පැහැති වර්ණය. හොඳයි. දැන් අපි ලග්නයෙන් ලග්නය දවස කොහොමද කියන එක ගැන බලමු. අද දිනේදී සඳු ගත්තාම මකර රාශියේ ගමන් කරනවා. අද දිනට අධිපති ග්‍රහයා පිහිටීම අනුව ඔබේ ලග්නයට පොදු තත්ත්වය මෙසේ බලන්න පුළුවන්. මේෂ ලග්නය ආර්ථිකය ඊටාම සාර්ථක වෙනවා. අධ්‍යාපනයටත් ඊටාම හොඳයි. රැකියාවේ ප්‍රධානීන්ගෙන් උදව් ලැබෙන දවසක්. විදේශ ගත අයට ඊටාම සුබ දවසක්. නැගත් අධිපති ග්‍රහතුමා 10 වැන්නේ සුබ ඵල වැඩියෙන් ගෙනල්ලා දෙනවා. වෘෂභ ලග්නය ඉගෙනීමට උනන්දුව වැඩි කරයි. රැකියාවේ අභියෝග ජය ගන්න දවසක්. විදේශ ගමන් බාධක මතුවේ හැකි බව පැහැදිලිවම කියන්න පුළුවන්. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. නැකත් අධිපති ග්‍රහතුමා 9 වන භාවයේ ඉන්නේ. උත්සාහයෙන් පලාබල ලබා ගන්න පුළුවන් ඔබගේ ජීවිතය තුළ. මිථුන ලග්නය අධ්‍යාපනයේ අලසකමක් මතුවෙන්න පුළුවන්. රැකියාවේ වැඩ බහුල වෙන දවසක්. විදේශගත අයට වියදම් වැඩි වෙන දවසක්. නැකත් අධිපති ග්‍රහතුමා ඉන්නේ 9 වන භාවයේ. 9 වන භාවයේ නෙමෙයි 8 වන භාවයේ. ඉවසීමෙන් හා සැලසුම් සහගතව කටයුතු කරන්න ඕන. කටක ලග්නය විභාග බියක් දැනෙන්න පුළුවන්. රැකියාවේ ස්ථානයේ සතුටින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. විදේශ ගමන් වලට ඊටාම සුබයි. නැකත් අධිපති ග්‍රහතුමා අංක 7 වන භාවයේ සිටින්නේ. සුබඵල වැඩි වෙන දවසක්. සිංහ ලග්න අයගේ අධ්‍යාපන කරන අයට බාධා මතුවෙන දවසක්. රැකියාවේ වෙනස්කම් වලට භාජනය වෙනවා. තමන්ගේ ළඟම ඉන්න අය තමන්ගේ දුරස් වීම සම්බන්ධ දුක දැනෙන දවසක්. විදේශගත අයට අසුබ ඵල අවම කර ගන්න පුළුවන්. නැකත් අධිපති ග්‍රහතුමා 6 වන භාවයේ වෙහෙස වී වැඩ කරගන්න උත්සාහ කරන්න. කන්‍යා ලග්නය උසස් අධ්‍යාපනයට ඊටාම සුබයි. රැකියාවේ ඉලක්කගත සපුරා ගන්න පුළුවන් සුබ දවසක්. විදේශගත අයට හොඳ කාලයක් බවට පත් කරනවා. නැකත් අධිපති ග්‍රහතුමා 5 වන භාවයේ ඉන්නවා. සුබඵල වැඩි දියුණු කරලා දෙනවා. තුලා ලග්නය ගත්තහම අධ්‍යාපනයට මව්පිය සහාය ලැබෙන දවසක්. රැකියාවේ නව වගකීම් ලැබෙන දවසක්. විදේශ ගමන් වලදී ප්‍රවේශම් වෙන්න ඕනේ. නැකත් අධිපති ග්‍රහතුමා 4 වන භාවයේ සුබඵල වැඩි වෙන දවසක්. වෘශ්චික ලග්නය අධ්‍යාපනයට ඒකාග්‍රතාවය වැදගත් වෙනවා. රැකියාවේ ගැටලු පැන නැගී හැකි. විදේශගත අයට වියදම් පාලනය කරන්න උත්සාහ කරන්න. නැකත් අධිපති ග්‍රහතුමා 3 වෙන්නේ උත්සාහය වැඩි දියුණු කරගෙන සාර්ථක කරගන්න පුළුවන්. ධනු ලග්නය අධ්‍යාපනයට ජයග්‍රහයි
හිමිකම් ලැබෙන දවසක්. රැකියාවේ ප්‍රසාදය හිමි වෙනවා. විදේශගත වීම උත්සාහයන් සාර්ථක වෙනවා. නැකත් අධිපති ග්‍රහතුමා දෙවැන්නේ සුබඵල වැඩිම දවසක්. මකර ලග්නයේ අධ්‍යාපන කරන අයට අධ්‍යාපන බාධා ජය ගන්න පුළුවන් දවසක්. රැකියාවේ වෙහෙසකර තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. විදේශගත අයට ප්‍රමාදයක්, තමන්ගේ රැකී ආරක්ෂාවන් තුල ප්‍රමාදයක්, බාධා සහගත ස්වභාවයක් දැනෙන්න පුළුවන්. නැකත් අධිපති ග්‍රහතුමා ලග්නයේම ඉවසීමෙන් කටයුතු කරන්න. කුම්භ ලග්න අයට අධ්‍යාපන කරන දරුවන්ගේ නව මම්මාවත් විවර වෙන දවසක්. රැකියාවේ සුබදායක වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. විදේශගත අයට වාසනාවන්තයි. නැකත් අධිපති ග්‍රහතුමා 12 වන භාවයේ සුබඵල වැඩි දියුණු කරනවා. මීන ලග්නය අධ්‍යාපනයට මහන්සි වීමට වැඩිපුර කාලය යොමු වීමක් සිද්ධ වේවි. රැකියාවේ සාර්ථකත්වය සඳහා කැපවීම ඉතාම අවශ්‍ය වෙනවා. විදේශගත අයට වැය පාර්ශ්වය වැඩි වෙන දවසක්. නැකත් අධිපති ග්‍රහතුමා 11 වෙන්නේ උත්සාහයෙන් පලාඵල ලබා ගන්න. මම පැවසූ පලාඵල පොදු ඒවා බව මතක තියාගන්න. ඔබේ කේන්ද්‍රයේ නැකත් අධිපති ග්‍රහතුමා සුබට සිටී නම් සුබඵල ඔබට ලබා දෙනවා. අසුබට සිටී නම් මේ පලාඵල වලම අසුබ ඵලය දෙන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ තිබෙන ස්ථානයේ අනුව පලාඵල වෙනස් වෙනවා. ඔබේ ලග්නය තියෙන අය අතරින් ඔබේ පලාඵලය වෙනස් වෙන්න මෙන්න මෙහෙමයි. ඔබේ කේන්ද්‍රයේ අද දිනේ කියවපු නැකත් අධිපති ග්‍රහතුමා ඉන්න ස්ථානය එහෙම නැත්නම් භාවය මට කමෙන්ට් එකක් විදිහට දාන්න. මම සුබට ඉන්නවද අසුබට ඉන්නවද කියන එක ගැන කමෙන්ට් එකකින් ඔබට දැනුවත් කිරීමක් කරන්න. පුද්ගලික කේන්ද්‍ර පරීක්ෂාවන් කරගන්න කැමති අය WhatsApp එකට මට මෙසේජ් එකක් දාන්න. මම කේන්ද්‍ර පරීක්ෂාව කර දෙන්න. අද දිනය ඔබට ඊටාම වාසනාවන්ත සාර්ථක දිනයක් වේවායි හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබට ඊටාම සුබ දවසක් වේවායි. බුදු සරණයි.